තියෙනවා. කිතුල්ගල බෙලිලෙන පුරාවිද්‍යා ස්ථානයේ ආශ්‍රිතව ජීවත් වෙච්ච ප්‍රාග්ඓතිහාසික මානවයා මෙම පරිසර කලාපයෙන් ලබා ගන්නා වූ ආහාර විශේෂයෙන්ම සත්ත්ව ආහාර විදිහට මීයාගේ සිට අලියා දක්වා ජීවීන්ගේ ආහාර ලබාගෙන තියෙනවා. ඒ අනුව වැඩි වශයෙන්ම කොඳුනාරටිය කුඩා සතුන් ආහාරයට ගත් බවට සාධක අපට හමු වෙනවා. ඊටත් අමතරව මෙම ස්ථානයේ ආශ්‍රිතව ශාක ආහාර විදිහට ඇටි කෙසෙල්, ඒ වගේම කැපුණ, ඊටත් අමතරව වල්දෙල් මේ වාගේ දේවල් වල ශාකයන්ගේ ශේෂයන් අපට කැණීම් මගින් අනාවරණය වෙලා තිනවා. මීටත් අමතරව මේ ප්‍රාග්ඓතිහාසික ස්ථානයේ විශේෂත්වය තමයි ලුණු භාවිතය කර බවට වූ සාධක අනාවරණය වෙනවා. මෙතෙන් සිට කිලෝමීටර් 80ක් වගේ දුරකින් ඉඳලා ප්‍රාග්ඓතිහාසික මානවයා කලපු වල නිර්මාණය වෙන, එහෙම නැත්නම් ස්වභාවිකව නිර්මාණය වෙන ලුණු ගෙනවිත් ආහාරයට එකතු කරලා තියෙනවා මේ මානවයා. දැනට වුණත් මෙම ස්ථානයේ තිබෙන පාර්ශ්වික තත්ත්වය අපට ලොකු පාඩමක් කියලා දෙනවා. උස ගහකොළ, සතා සිව්පාවුන්, ඉබේ හටගන්නා හතු වර්ග පරිසරයේ නොයිදුල් බව ප්‍රදර්ශනය කරනවා. මානව ගමන් මගේ යාවත් කාලීන මානවයන් නිර්මාණය වුණේ පරිසරයට අනුගත වීම තුලයි. පරිසරය වෙනස් කරන්න යනවා නම් හෝ පරිසරයට අනුගත නොවෙනවා නම් ඒක තමන්ගේ විනාශය තමන්ම සිදු කර ගැනීමක් බව නෂ්ට වූ මානවයන්ගේ තොරතුරු හමුවීමෙන් පැහැදිලි වෙනවා. පරිසරය අපිට ගොඩක් දේවල් දෙනවා. විශේෂයෙන් ජීවත් වීමට අවශ්‍ය මූලික සාධක සියල්ලම පරිසරයේම තමයි දායාද වෙලා තියෙන්නේ. වර්තමාන මානවයා දැන් ස්වභාව ධර්මයේ අභිබවා ගිහින් කරන විපර්යාස පරිසරයට දරා ගන්න බැරි වෙනකොට පරිසරයේ ඊට ප්‍රතික්‍රියා දක්වනවා. මහා සත්ව සංහාරයක් සිදු වෙන්නේ එබඳු අවස්ථාවලදී. ආදි මානවයා මේ தત્ත්වය හොඳින් අවබෝධ කරගෙන හිටියා. පසුකාලීනව ආහාර උනත් Tamanට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඒක රාශී කිරීමට ඔවුන් ක්‍රියා කරලා තියෙන බව පර්යේෂණ මගින් සනාථ වෙනවා. මේ නිසා මිහිපිටට ආදරය කරන ජනතාවක් වශයෙන් ක්‍රියා කිරීම අපේ වගකීමක් වෙනවා. කිතුල්ගල බෙලිලෙන පුරාවිද්‍යා ස්ථානයේ ආශ්‍රිතව සිදු කරන ලද පරීක්ෂණ වලින් නැත්නම් පුරාවිද්‍යාත්මක පරීක්ෂණ වලින් කැණීම් මගින් අනාවරණය වෙලා තියෙන ඊටම සුවිශේෂී දත්තයක් නැත්නම් කරුණක් මතුවෙනවා. ඒ තමයි මේ පරිසරයේ වෙනස නැත්නම් පරිසරයේ උෂ්ණත්වයේ වෙනසක් විශාල වශයෙන් සිදු නොවූ බවට වූ සාධකයක්. එනම් ගස්ගොළු බෙල්ලන් විශේෂයෙන්ම පරිසරයට ඉතාමත් සංවේදී, උෂ්ණත්වයට ඉතාමත් සංවේදී ගස්ගොළු බෙල්ලන් මෙම කැණීම් කරන ලද පසිස්තර සියල්ලගෙම වගේ අනාවරණය වෙනවා. ඒ අනුව වසර 30000 සිට වසර 5000 දක්වා වූ කාලයේ පරාසය තුළ පිහිටි හැම ස්තරයකින් මේ ගස්ගොළු බෙල්ලන් හමු වෙනවා. ඒකත් එක්කම අද වෙන විටත් මෙම ගස්ගොළු බෙල්ලන් මේ කලාපය ආශ්‍රිතව ජීවත් වෙනවා. ඉතින් ඒකෙන් අපිට පැහැදිලිවම ඔප්පු වෙනවා මෙම පරිසරයේ උෂ්ණත්වය දැඩි වෙනසකට ලක් වෙලා නැති බව. ප්‍රාග්ඓතිහාසික මානවයා සැමවිටම පරිසරය සමග තමයි මුහු වෙලා ගමන් කරන්නේ. ඒ අනුව මෙම ස්ථානයට ළඟා වුණු ප්‍රාග්ඓතිහාසික මානවයාත් මේ ස්වභාවික විවර එහෙම නැත්නම් ස්වභාවික ලෙන් තමයි තෝරාගන්නේ. විශේෂයෙන් මේ ලෙන් ස්ථානයත් ප්‍රාග්ඓතිහාසික මානවයා විසින් සකසාගත් ස්ථානයක් නෙවෙයි, ස්වභාවික සැකසුණු ස්ථානයක්. එහෙම නැත්නම් ප්‍රාග් කේන්ද්‍රීය අවධියේදී නිර්මාණය වුණු ලෙනකට තමයි මේ ප්‍රාග්ඓතිහාසික මානවයා මෙතනට එන්නේ. ඒ වගේම මේ ස්ථානය තෝරා ගැනීමටත් මේ ප්‍රාග්‍යතිහාසික මානවයින් දැකපු සුවිශේෂීතා බොහොමයක් තියෙනවා. විශේෂයෙන්ම මෙම ලෙන ආශ්‍රිතව මනා හිරු එළිය වැටීම. එහෙම නැත්නම් වාතාශ්‍රයේ ඊටාම සුවිශේෂී විදිහට තිබීම සහ සෑම විටම වර්ෂා කාලවලදී පවා අභ්‍යන්තරයේ දියලි ස්වභාවයකින් තිබීම මෙයාලට ජීවත් වීමට ඊටාමත්ම සුවදායි කලාපයක් බවට පත් වෙනවා. කැණීම් පරීක්ෂණ මාලාවක් ආරම්භ කළා ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. එම වැඩපිළිවෙල මෙහෙව්වේ W. විජේපාල මහත්මයා. ඒ යටතේ සිදු කරන ලද කැණීම් වලින් හෙළිදරව් වෙලා තියෙනවා මෙම ගල් එන අදින් වසර 30000 සිට අදින් වසර 5000 දක්වා කාලයට අයිති ජනාවාස අධියර 4ක සාධක.
බෙල්ලෙන කිතුගල ජීවත් වූ නවීන මානවයා යැපීම් ක්‍රමය සඳහා යොදාගෙන තියෙන්නේ ශිලා මෙවලම් තාක්ෂණය. මෙතෙක් සිදු කරන ලද කැණීම් වලින් හමු වෙලා තියෙනවා තිරුවානා සහ කහඳ පතුරු වලින් නිර්මාණය කරන ලද විශාල ආයුධ ප්‍රමාණයක්. මේ ආයුධ අතරින් විශේෂ ආයුධ වර්ගයක් තියෙනවා ජ්‍යාමිතික හැඩයේ ශූද්‍ර ශිලා මෙවලම් කියලා. අපි දකුණු ආසියාව ගත්තොත් ආදිතම ජ්‍යාමිතික ශූද්‍ර ශිලා මෙවලම් වාර්තා වෙලා තියෙන්නේ මේ බෙල්ලෙනේ. මොකද මේවායේ නිමාව ඉතාමත්ම විශිෂ්ටයි. මෑතදී අප්‍රිකා මහද්වීපයෙන් ලැබුණු ස්ථාන ගණනාවක් සමගම මේ ස්ථානයෙන් ලැබුණු ගල් ආයුධ පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයනය සිදු කරලා තියෙනවා. එම අධ්‍යයනයෙන් පැහැදිලිලා තියෙනවා බලංගොඩ මානවයාගේ ශිලා මෙවලම් තාක්ෂණය ඉතාමත්ම උසස් බව. මේ වගේ ගුහා කැඩීමක් කරන පුරාවිද්‍යාඥයන්ට මුහුණ දෙන්න වෙන ප්‍රකට ප්‍රශ්නයක් තමයි අවුල් නො වූ පස්තට්ටු සොයා ගැනීම. පරිණාමයේදී අනාගතය ගැන හිතලා කවුරුවත් පරිණාමය වෙන්නේ නැහැ. වර්තමානයේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්නවා මිසක්. ඓතිහාසික අවධියේදී ඒ කියන්නේ අපේ වංශ කතාවල තොරතුරු ලියලා තියෙන කාලේ මේ ලෙන්වලටත් භික්ෂූන් වහන්සේලා වාසය කරන්න ඇවිත් තියෙනවා. ඒ අයට ඕන වුණා මතු පිට පස්තට්ටු ස්තරය ඉවත් කරලා ගුහාව පිරිසුදු කරගන්න. ඒකින් සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වුණු පස්තට්ටු වැඩි ප්‍රමාණයක් ඉවතට විසිවීමයි. ඒවා පිළිබඳව පුරාවිද්‍යාඥයෝ විශ්ලේෂණාත්මකව පරීක්ෂා කරලා තමයි මේ තොරතුරු ඉදිරිපත් කරලා තියෙන්නේ. කිතුගල බෙලිලෙන ප්‍රාග්ඓතිහාසික ජනාවාස සංකීර්ණයක් ලෙසින් හඳුනාගත්තද එහි මහලෙනේ පමණයි ප්‍රාග්ඓතිහාසික මානවයා ජීවත් වූ බවට අනාවරණය කරගැනීමට හැකි වුණේ පර්යේෂණ මගින්. මෙම දියඇල්ල වැටෙන ස්ථානයේ පවතින ලෙනෙහි එවැනි මානව ජනාවාස පස්තට්ටු කිසිවක් හඳුනා ගැනීමට හැකියාව ලැබුණ නැහැ. ඒ කියන්නේ එම ස්ථානයේ ප්‍රාග්ඓතිහාසික මානවයා සිටි බවට දීර්ඝකාලීන සිටි බවට උසාධක කිසිවක් නොමැති බව.